need කියන පද දෙක සමාන අදහසක් අපිට ලබා දෙනවා. එහෙනම් භාවිතය මොකද වෙන්නේ? refer වෙනස් වෙනවා. Want refers to the thing that we desire or like. එහෙනම් මේ want කියන පදේ අපි භාවිත කරන්නේ ආශාවන් වෙනවා. ආශාවන්. Then need expresses the necessity. එහෙනම් need වලින් අපිට ලබා දෙනවා අත්‍යවශ්‍ය බව. අපිට අත්‍යවශ්‍යයෙන් කළ යුතු තිබිය යුතු දේවල් need වලින් කතා කරනවා. අපිට වමනයි කියලා දැනෙන දේවල් අපි කතා කරන්නේ want යටතේ. why. එහෙනම් අපි දන්නවා දැන් අත්‍යවශ්‍යයි වමනයි. නැත්නම් ඕන කියන අදහස දෙන්න. We can use want with now. අපිට නම් මේ want කියන පදේ නාම පදත් එක්ක භාවිත කරන්න පුළුවන්. want කියන පදයට පසුව නාම පදයක් භාවිත කරා. I want this. මට මේක අවශ්‍යයි. I want your book. I want your book. මට ඔයාගේ පොත අවශ්‍යයි. Then we use a noun after want. Then need වලට පස්සේ අපිට අනිවාර්යෙන් නාම පදේ පාවිච්චි කරන්න පුළුවන්. We need water. We need water. We need water. අපිට ජලය අත්‍යවශ්‍යයි. Plants need sunlight to grow. එහෙනම් ශාක වලට වර්ධනයට සූර්යාලෝකය අත්‍යවශ්‍යයි. එහෙනම් අත්‍යවශ්‍ය දේ need වලින් කතා කරනවා. වමනාදී want වලින් කතා කරනවා. Then we can use to after want and need. එහෙනම් want need වලට පසු අපිට පාවිච්චි කරන්න පුළුවන් to කියන විපාක පදය. Then we know that when there are two verbs. එහෙනම් ක්‍රියාපද දෙකක් තියෙනකොට ඒ ක්‍රියාපද දෙක අතරට අපි යොදනවා to කියන විපාකය. එහෙනම් අපි එතෙන් ගන්නවා මේක යනවා go to go යන්න, එනවා come එන්න to come, දෙනවා give to give දෙන්න. එහෙනම් want to කියලා කිව්වොත් අපිට ගන්න වෙන්නේ want to වලට පස්සේ ක්‍රියාපදය. I want to go now. I want to go now. මට දැන් යන්න අවශ්‍යයි. I want to go. එහෙනම් want වලට පස්සේ අපි to තිබ්බා. He wants to do it. ඔහුට ඒක කරන්න අවශ්‍යයි. අත්‍යවශ්‍ය බවක් විතර පෙන්නන්නේ නැහැ. Students need to study. Students need to study. එහෙනම් සිසුන්ට ඉගෙන ගන්න අවශ්‍යයි. අනිවාර්යෙන් කළ යුතුයි. එහෙනම් අනිවාර්යෙන් කළ යුතු ගැන කතා කරද්දී need භාවිත කරන්න, වමනාවක් ගැන කතා කරද්දී want කියන පදේ භාවිත කරන්න.